ආයිබෝන් ඔයාලා හැමෝටම අද අපි බලමු උසස් පෙළ කෙටි කතා සංග්‍රහයේ පළවෙනි පාඩම වහල්ලු කෙටි කතාව ගැන. ළමයි මම අද පාඩම කියලා දෙද්දී ඔයාලා හොඳට අහගන්න. ඔයාලට මේ වහල්ලු කෙටි කතාවේ පාඩම් කරගන්න ඕන උද්දෘත මොනවද කියලා මම දෙනවා. ඒකින්ද මේ වීඩියෝ එක බලනකොට ඔයාලගේ කෙටි කතා සංග්‍රහයේ පොත ළඟින් තියාගන්න. ඒ වගේම මම කියන උද්දෘත මාක් කරගන්න. රතු පෑනක් හරි ඔයාලා පාවිච්චි කරන මොකක්ම හරි පෑනක් ළඟින් තියාගන්න. එතකොට පුළුවන් මම කියද්දි මෙන්න මේ උද්දෘතය මාක් කරගන්න, මේක පාඩම් කරගන්න කියද්දි ඔයාලට මාක් කරගන්න පුළුවන්. මොකද වෙනස් විදියකට තමයි මම මේක ඔයාලට අද උගන්වන්නේ. එතකොට ඔයාලට පාඩම අවසානයේදී වහල්ලු කෙටි කතාවේ ඔයාලට පාඩම් කරන්න අවශ්‍ය උද්දෘත මොනවද කියලා දැනගන්න පුළුවන්. අපි යමු පාඩමට. වහල්ලු කෙටි කතාව ගැන රචනා අපි විචාරයක් කරද්දී වහල්ලු කෙටි කතාවේ විචාර ප්‍රශ්න රචනා කරද්දී මුලින්ම දන්නවා මම ඔයාලට කියලා දීලා තියෙනවා කතුවරය ගැන හා පොත ගැන හඳුන්වන්න වෙනවා කියලා. එතකොට වහල්ලු කෙටි කතාවේ කතුවරය තමයි කවුද? මාටින් වික්‍රමසිංහ මහතා. මාටින් වික්‍රමසිංහයන් තමයි වහල්ලු කෙටි කතාව රචනා කරලා තියෙන්නේ. ඔයාලගේ පාඩමේ පළවෙනි පිටුවේ එතුමා ගැන විස්තරයක් තියෙනවා. එතනින් දරුවනේ ඔයාලා ගන්න එතුමා විසින් රචනා කරපු නිර්මාණ ටික නැත්නම් කෘති ටික ලියන්න. ගැහැණියක් කෙටි කතාව. ගැහැණියක් කෙටි කතාව. ඒ වගේම යුගාන්තය, ගම්පෙරළිය, මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලද කෙටි කතාවක් විදිහට ගැහැණිය ගන්න පුළුවන්. නවකතාව විදිහට යුගාන්තය, ගම්පෙරළිය, කලියුගය හඳුන්වන්න පුළුවන්. කලි යුගය. දරුවනේ මෙන්න මේ ටිකත් ඔයාගේ ඔළුවේ දාගන්න. එතකොට පුළුවන් ඔයාලගෙන් කෙටි කතාව වහල්ලු පාඩමෙන් විචාර ප්‍රශ්නයක් ඇහුවොත් මාටින් වික්‍රමසිංහයන් ගැන හඳුන්වන කොටසදී මෙන්න මේ උදාහරණ දෙකක් හෝ තුනක් දාලා හඳුන්වන්න. එහෙනම් මතක තියාගන්න මාටින් වික්‍රමසිංහයන් විසින් ගැහැණියක් කෙටි කතාව රචනා කරා. ඒ වගේම යුගාන්තය, ගම්පෙරළිය, කලියුගය කියන නවකතා රචනා කරා. හරි නේද එහෙනම්? එහෙනම් අපි යමු වහල්ලු කෙටි කතාවට. වහල්ලු කෙටි කතාවට මං කිව්වාගේ පෑනක් ගන්න, රතු පෑනක්. කොල්ලන් රතු පෑන පාවිච්චි කරන ගොඩක් වෙලාවට රතු පෑනක් ගන්න, මාක් කරගන්න. නැත්නම් හයිලයිට් එකක් කර මොකක් හරි ගන්න, මාක් කරගෙන උද්දෘත ටික ඔළුවේ තියාගෙන අපි යම් පාඩමට. වහල්ලු කෙටි කතාවේ ආරම්භය මෙන්න මෙහෙම කියලා තියෙනවා. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේ. නිින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපේනි. ළමයි කතාව ආරම්භෙදිම අපිට චරිත දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි හඳයා කියන කවුද? ගවයා. හඳයා. ඊළඟට උපාලිස්. ඔන්න ප්‍රධාන වශයෙන් අපිට චරිත දෙකකින් තමයි අපේ කතාව ආරම්භ කරලා තියෙන්නේ. එතකොට දරුවනේ මතක තියාගන්න මේ වහල්ලු කියන නම දැක්ක ගමන් ඔයාලට තේරෙන්නේ නිකන් යටත් වීමක් වගේ. ඒ කියන්නේ මේ හඳයා කියන තිරිසන් සතාට නැත්තම් මේ චරිතයට ආරූඪ කරලා තියෙන්නේ මෙන්න මේ වහලා කියන යටත් වෙලා ඉන්න පුද්ගලයා. තේරුණා නේද? අපේ පවතින මෑත කාලීන නැත්තම් අපේ සමාජයේ පවතින වහල් ස්වභාවය නිර්මාණය කිරීමේලා නැත්තම් වහල් ස්වභාවය ඉදිරිපත් කිරීම සඳහා හඳයා කියන නැත්තම් ඒ ගවයා කියන තිරිසන් සතා ආරෝපණය කරගෙන වහල්ලු කෙටි කතාව ඉදිරිපත් කිරීමට මාටින් වික්‍රමසිංහ මහතා පෙළඹිලා තියෙනවා. එහෙනම් හරි නේද? ඔන්න ප්‍රධාන චරිතේ හඳයා, උපාලිස්. අපි යමු කතාවට. ඌ යලිත් ඔහුගේ කකුල ලෙව කෑවේ. කඳුලෙන් තෙත්තුණු මහල්ලෙකුගේ දෑස සිහි කරවන උගේ දෑසත් තමා දෙසට හරවන ලද සැලෙන් මස්පිඩු සහිත හොම්බත් දුටු උපාලිස්ගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීමකි. ළමයි බලන්න. හඳයා කියන චරිතයෙන් කතාව ආරම්භ කරලා උපාලිස් කියන චරිතයත් කතාවට ඇතුළත් කරලා
මෙන්න මේ වහලා කියන අපේ ප්‍රධාන මාතෘකාව මූලික කරගෙන ඒ වහලා කියන චරිතය හඳයා කියන තිරිසන් සතාට ආරෝපණය කරලා තියෙනවා. මෙතන දරුවනේ බලන්න කකුල ලෙව කෑවේය. ගොඩක් වෙලාවට ඉහළ සිටින ධනපති පන්තියට යටත් වෙලා තමයි නිර්ධන පන්තිය ඉන්නේ. තේරුණා නේද? එතකොට ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය ප්‍රධාන නැත්තම් නිර්ධන පන්තිය ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක්ද කියලත් අපිට මේ කෙටි කතාව බැලීමේදී නැත්තම් කෙටි කතාව රස විඳීමේදී නිරූපණය වෙනවා. තේරුණා නේද? හඳයා කියන තිරිසන් සතා උපාලිස්ගේ දෙපය ලෙව කනවා. වර්තමාන සමාජයේ තිබෙන චරිතයක් නේද ආරෝපණය කරලා තින්නේ. නැත්තම් සිදුවීමක් නේද? මොකද්ද? දුබලයා විසින් මොකද්ද? ඇති පුද්ගලයාගේ දෙපතුල ලෙව කනවා කියන්නේ ඇති පුද්ගලයා යටතේ සේවය කරනවා කියන එක ආරෝපණය කිරීමට මාර්ටින් වික්‍රමසිංහ මහතා උත්සාහ අරගෙන තියෙනවා. තේරුණා නේද? අපි යමු ඊළඟට ඊළඟ එකේ වරෙන් මෙහාට වරෙන් ළමයි පොඩි ඉරි කෑල්ලක් ගහගන්න. මොකක්ද ඒක? ව්‍යවහාරාත්මක භාෂාවක් නේද? අපි සමාජයේ භාවිතා කරන භාෂාවක් නේද? වරෙන් මෙහාට වරෙන්. එතකොට ළමයි අපිට මේ කෙටි කතාවේදී කෙටි කතාව රසවත් කිරීමට නැත්තම් කියවන අපිට ඒ කියන්නේ පාඨකයාට නැවුම් රසයක් ලබා දීමට වික්‍රමසිංහයන් ව්‍යවහාරාත්මක භාෂා භාවිතා කරලා තියෙනවා. එතකොට ඔයාලගෙන් වහල්ලු කෙටි කතාවෙන් ප්‍රශ්නයක් ඇහුවොත් භාෂා ශෛලීන් ගැන නැත්තම් කෙටි කතාව රසවත් කිරීමට භාවිතා කරන භාෂාවන් ගැන ඉදිරිපත් කරන්න ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මේ වරෙන් මෙහාට වරෙන් කියන ව්‍යවහාරාත්මක භාෂාවන් ඉදිරිපත් කර ඇති බව මේව ලියලා ඔප්පු කරන්න පුළුවන්. පොඩි ඉරි කෑල්ලක් ගහගන්න එතෙන්. ඊළඟට හඳයා තම ඉස්සරහ ගාත් දෙකින් එකක් සෙමින් ගෙපිලෙහි තැබුවේ. අනතුරුව අනික් ගාතයද ඉතා අමාරුවෙන් පස්සා ගාතයද උත්සා ගෙපිලෙහි තැබුවේ. ඌ අනිත් පස්සා ගාතය තබා ගෙපිලට නැගුණේ කන්දකට නගින්නෙකු මෙන් මහන්සි වීමෙනි. මොකද ළමයි පොඩි ඉරි කෑල්ලක් ගහගන්න උපමාවක්. ඒක තමයි උපමාව භාවිතා කරලා තියෙනවා. විවහාරාත්මක භාෂා භාවිතා කරලා තියෙනවා. උපමා භාවිතා කරලා තියෙනවා. ඊළඟ ළමයි බලන්න උපාලිස් තමා වෙතට ලං වූ ගොන්මාල්ලාගේ මුහුණ අත ගෑවිය. ඌ තම සාමියාගේ හිසත් අතත් ලෙව කෑවේය. මොකද ළමයි යටහත් පහත් වෙලා ඉන්නවා කියන එක නේද මේකෙන් තේරෙන්නේ? නැත්තම් ප්‍රබලයා ගිහලා දුබලයාගේ යටතේ මේ වගේ දේවල් කරනවද? නෑ. දුබලයා ප්‍රබලයා යටතේ කරන දේවල් නේද මේ නිරූපණය කරලා තියෙන්නේ. ළමයි කෙටි කතාවේ ඇති නැති පරතරය නිරූපණය කිරීමක් නෙවෙයිද මෙතන තියෙන්නේ. ඇති නැති පරතරය ගැන නෙවෙයිද මේ වහල්ලු කියන කෙටි කතාව මූලික කරගෙන ඉදිරිපත් කරන්නේ. එහෙනම් ළමයි බලන්න කතාව ආරම්භයේ ඉඳලා ඉදිරියට ගලාගෙන යද්දී ගොඩාක් තැන්වල තියෙන්නේ මේ හඳයා නැත්තම් මේ තිරිසන් සතා තිරිසන් ගවයා මූලික කරගෙන මේ වහල් භාවය නැත්තම් මේ වහල්ලු කියන එක යටහත් පහත් වෙච්ච මිනිස්සු ගැන කියන එක ඉදිරිපත් කිරීම නේද? හරි. ළමයි ගහගන්න ඉරක් මෙන්න මෙතන ඉඳන් බඳින ලද ගැටයකින් එක් කරන ලද දල කෙස් වැටිය තෙල් ගා පීරනු ලැබූ කලක මෙන් ඔහුගේ හිස බදා ගත්තේය. ගහගන්න ඉරක්. ඔයා ඒක පාඩම් කරගන්න. ඔන්න පාඩම් කරන පළවෙනි උද්ෘතය දුන්නා. මොකද්ද? බඳින ලද ගැටයකින් එක් කරන ලද දල කෙස් වැටිය තෙල් ගා පීරනු ලැබූ කලක මෙන් ඔහුගේ හිස බදා ගත්තේය. ඊතර ළමයි බලන්න කෙස් වැටිය තෙල් ගා පීරනු ලැබූ කලක මෙන් උපමාවක්. ඔයාලට භාෂා ලක්ෂණ ඉදිරිපත් කිරීමේදී නැත්තම් කෙටි කතා සංග්‍රහය අලංකාරවත් කිරීමට කතුවරයා භාවිතා කරන ලද උපක්‍රම ඉදිරිපත් කිරීමේදී මේ උපමාව නැත්තම් මේ උද්ෘතය ගන්න පුළුවන්. ඒක පාඩම් කරගන්න. ගහගත්ත නේද ඉරක්? යන් ඊළඟ එකට. ඉතින් ඇති. හඳයා යලිත් උපාලිස්ගේ පිටි අල්ල ලෙවකා අනුතුරුව ගෙයුළු වස්ස දෙස බැලුවේ. දොර අරගෙන බරාදයට පැමිණි උපාලිස්ගේ බිරිඳ තව චරිතයක් ආවා. කවුරුද? උපාලිස්ගේ වයිෆ්. එයාගේ බිරිඳ ආවා. චරිත 3යි දැන්. හඳයා, උපාලිස්, බිරිඳ. හරි නේද?
ඔන්න තව චරිතයක් ආවා. බැහැපම් මිදුලට. මොකද ළමයේ භාෂාව? විවහාරාත්මක භාෂාවක් නේද? සාමාන්‍ය ගැමි විවහාරේ භාවිත කරන භාෂාවක් නේද? බැහැපම් එළියට කියමින් හඳයාගේ හිසට අත ගසා ඌ තල්ලු කළේය. ළමය දරුවනේ බලන්න මෙතන උපාලිස් ඇඳ උඩ ඉද්දි නැත්තම් ගෙයි පිළ උඩ ඉද්දි හඳය මොකද්ද කරන්නේ? අමාරුවෙන් උඩට නගින්න උත්සාහ කරනවා. නැති පුද්ගලයා නැත්තම් දුගී පුද්ගලයා පඩියෙන් පඩිය මහන්සි වෙලා උඩට නගින්න උත්සාහ කරනවා. හැබැයි උදව් කරන ධනපතින් හිටියත් තවත් අකමැති පුද්ගලයන් විසින් ඔවුන් මොකද්ද කරන්නේ? පහළට තල්ලු කරලා දමනවා. ඒක හරි අපූර්වට මෙන්න මේ හඳයා කියන තිරිසන් සතා ආරෝපණය කරගෙන වික්‍රමසිංහයා ඉදිරිපත් කළා තියෙනවා. පේනු නේද ළමයි මෙන්න මෙතනට හඳයාගේ හිසට අත ගසා ඌ තල්ලු කළේ. කීකරු දරුවෙකු මෙන් ඌවාපසු හැරී මිදුලට බැස උපාලිස්ගේ ඇඳ දෙස මද වේලාවක් බලා සිට ගමන් කළේ. තමන්ට නොලැබෙන දේවල් දිහා බලාගෙන ඉන්නව නේද? ඒක තමයි දරුවනේ පවතින සමාජ ක්‍රමය නැත්තම් සමාජයේ පවතින දෑ තිරිසන් සතෙක් මූලික කරගෙන තිරිසන් සතෙකුට ආරෝපණය කරලා වික්‍රමසිංහයා ඉදිරිපත් කරලා. ඒ කියන්නේ කවදාවත් මේ වහල් සමාජයට නැත්තම් මේ නැති පන්තියට උඩට එන්න දෙන්නේ නැහැ කියලා නේද මේක කියන්නේ? දෙන්නේ නැහනේ. කැමැති පුද්ගලයන් ඉන්නවා අකමැති පුද්ගලයන් ඉන්නවා. අකමැති පුද්ගලයන් තමයි මොකද්ද කරන්නේ? පහළට තල්ලු කරන්නේ. උඩට එන්න දෙන්නේ. හැබැයි හැමදාමත් මෙන්න මේ වහල් ස්වභාවයේ ඉන්න පුද්ගලයන් ධනපති පන්තියන්ගේ සුපෝභෝගී ජීවිතය දිහා බලන් ඉඳලා සුසුම් හෙලනවා. හඳයත් ඇඳ දිහා බලන් හිටිය නේද? ඒක නෙවෙයිද මෙතන කියන්නේ? අන්න ළමයි පේනව නේද? උපමා රූපක භාවිතා කරමින් විවහාරාත්මක භාෂා භාවිතා කරමින් අපූර්වට වහල්ලු කෙටි කතාව තුළ මෙන්න මේ තේමාවට ගැලපෙන අන්දමට හඳය මූලික කරගෙන කතාව පාඨකයාට දැනෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. අපි යමු ඊළඟ එකට. ඌ මදත්තැන් ගොස් පස්සට හරවා ගස්සා කීස් හඬින් වලිගය ගැසුවේය. උගේ කොන්දෙහි හා පිටෙහි ඇලී සිට කෝඳුරුවෝ සුළඟින් නගන ලද දූවිලි කඩක් මෙන් නැංගේ. දූවිලි කඩක් මෙන් පොඩි ඉරි කෑල්ලක් ගහගන්න උපමාවක්. උපමාවක්නේ දූවිලි කඩක් මෙන්. ළමයි ආයි ගහගන්න පාඩම් කරන්න එකක් තියෙනවා. හඳය මෙයාට නිදා ගන්නවත් දෙන්නේ නැහැ. හැමදාම උදේ ඇවිත් අවදි කරනවා. බිරිඳ කීවේ ගහගන්න එතෙන් එනකන් ඉතින්. හඳයා මෙයාට නිදා ගන්නවත් දෙන්නේ නැහැ. හැමදාම උදේ ඇවිත් අවදි කරනවා. ඒක පාඩම් කරගන්න ළමයි. ඒකත් ඔන්න මම දුන්නා. දෙවෙනි උද්ෘතේ දුන්නා. දෙකයි. ඒක පාඩම් කරගන්න. ඊට යටින් තියෙන එකටත් ඉරි ගහගන්න වෙනම උද්ෘතයක් විදියට දැන් වෙලාව කීයට විතර ඇද්ද? තාම කපුටන් ගන්නනවා. දැන් 6ට විතර ඇති. දැන් 6ට විතර ඇති කියන තැනටත් ඉරක් ගහගන්න. ඒක තුන්වෙනි එක. උද්ෘත තුනක් දුන්නා. මේ තුන පාඩම් කරගන්න. මේ තුන දාලා ඕන එකක් ලියන්න පුළුවන් කියලා මම කලින් කිව්ව නේද? ඒ කියන්නේ මේ උද්ෘත ටික දාලා ළමයි ඔයාලගෙන් වහල්ලු කෙටි කතාවෙන් අහන විචාර ප්‍රශ්න වලට ගලපලා උත්තර ලියන්න මේව පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද පාඩම් කරගන්න. බලමු මේකේ විස්තරය මොකද කියලා. දැන් වෙලාව කීයට විතර ඇද්ද? තාම කපුටන් හඬනවා. දැන් 6ට විතර ඇති. කියමින් බිරිඳ වටපිට බැලුවේය. අතීතයේ ගැමියන් නැත්තම් අපේ ආදි කාලේ ගැමියන් වෙලා බැලු ඔරලෝසු වලින්ද? නෑ. ස්වභාව సౌందර්යයේ තියෙන වෙනස්කම් වලින්. එතකොට වික්‍රමසිංහයන් වහල්ලු කෙටි කතාව රසවත් කිරීමට ස්වභාව సౌందර්ය ස්ථානද නැත්තම් ස්වභාව సౌందර්ය වෙනස් වීමද යොදාගෙන තියෙනවා. බලන්න ඊට යටින් තියෙනවා නියන් කොබෙයියකෝ ක්වෑ ක්වෑ කෝේ කෝනේ නියන් කොබෙයියකෝ කෝ කෝ යයි නගන හඬ ඈට ඇසේ. දෙතුන් වර්ගයක නලා හඬවන නලාකාරයෙක් මෙන් කුරුල්ලන් කිහිප දෙනෙකුන් නගන මිහිරි හඬද ඈට ඇසේ. ළමයි මේකට කියන්නේ මොකද්ද? පසුබිම් අලංකාරය කියලා. මේ කොබෙයියගේ කෝ කෝ හඬ කියන එක ඉදිරිපත් කළා මාටින් වික්‍රමසිංහයන් උත්සාහ කරලා තියෙන්නේ පසුබිම් අලංකාරයක් දෙන්න. පසුබිම් අලංකාරය විතරක් නෙවෙයි ළමයි මෙතන ස්වභාව සෞන්දර්යත්
මතු කරලා තියෙනවා. ස්වභාව සෞන්දර්යය ඉස්මතු කරලා තියෙනවා. දැන් බලන්න ළමයි මුල් පිටුවේ ඔයාලා දැක්කද මෙන්න මේ උපාලිස් කියන කෙනා හඳයට එන්න එන්න කියලා කතා කරනවා නේද? එතකොට හඳේ උඩට එනවා. උපාලිස්ගේ බිරිඳ ඵලයන් කියලා එලවනවා. එතකොට හඳේ යනවා. මොකද්ද ඒක? වහල්කම නෙමේද? වහල්කම. පුංචි කාලේ ඉඳන් මේ හඳයා උපාලිෂ්ට වහල්කම් කරනවා. ඒ කියන්නේ නැති පුද්ගලයන්ට වහල්කම් කරනවා. ඇති පුද්ගලයන්ට එන්න කිව්වත් එන්න ඕන. ඵලයන් කිව්වත් යන්න ඕන. තේරුණා නේද? සාධාරණයක් කරලා නේද වහල්ලු කියන තේමාවට. ඒක තමයි දරුවනේ වික්‍රමසිංහයන්ගේ දක්ෂතාවය කියන්නේ. පාඨකයන්ට ඍජුවම අදහස් ඉදිරිපත් කරන්නේ නැතුව වක්‍රාකාරව තිරිසන් සතෙක් මූලික කරගෙන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. යන් ඊළඟ පිටුවට. හඳයා හැමදාම උදේ ඇවිත් මෙයා කකුල ලෙව කාලා මෙයා අවදි කරනවා. ඌ කාටවත් විකුණා දාන්න ඕනේ නෑ. ඌ විකුණන්නේ නෑ. යයි උපාලිස් කීවේ. ගහගන්න එකට ඉරක්. පටන් ගන්නේ කොතනින්ද? හඳයා හැමදාම තැන ඉඳන් ළමයි ගහගන්න උපාලිස් කීයකින් තැනට. එහෙනම් මෙන්න උද්දුතේ හඳයා හැමදාම උදේ ඇවිත් මෙයා කකුල ලෙව කාලා මෙයා අවදි කරනවා. ඌ කාටවත් විකුණා දාන්න ඕනේ නෑ. ඌ විකුණන්නේ නෑ. උපාලිස් කීවේය. ඒක ළමයි ඔන්න දෙනවා 4 වෙනි උද්දුතේ. එක පාඩම් කරගන්න මාක් කරගන්න. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කෙටි කතාව කරන්න බය දන්නේ මොන උද්දුතේද පාඩම් කරන්න ඕනි කියලා. හැබැයි ඔන්න අද දන්නවා උද්දුත ටිකක් දෙනවා ඒ ටික පාඩම් කරගන්න. එතකොට වහල්ලු කෙටි කතාවකට දාගන්න පුළුවන්. ළමයි උද්දුත පාඩම් කරනවා කියන්නේ මේ කෙටි කතාව ගමන් 2-3ක් කියවලා කතාවේ සාරාංශය ඔලුවට දාගන්න. එතකොට මෙන්න මේ කියන උද්දුතේ නිකම්ම මතක් වෙනවා. යන් ඊළඟ එකට තම ජීවිතය හඳයාගේ ජීවිතය හා අත්වැල් බැඳගත් බව උපාලිස් දනී. කරත්තකාරයෙකු ලෙස ජීවත් වූ ඔහු දෙවනවර මිලදීගත් හරකා හඳයාවේ. දෙවනවර. ඒ කියන්නේ ඊට කලිනුත් වහලෙක් ඉඳලා කලිනුත් ගවයෙක් ඉඳලා හරකෙක් ඉඳලා දෙවෙනිය තමයි මේ හඳය කියන්නේ. දරුවන් දෙදෙනෙකුන් හා තම බිරිඳ දමක යම්තම් කාබී ජීවත් වීමට ඔහු උදව් කළේ හඳයාය. ළමයි බලන්න මෙන්න මේ උපාලිස් කියන පුද්ගලයාට නැත්තම් මේ ප්‍රධාන චරිතයට මොකද්ද? මුල මතක මිනිහෙක්. කළ උදව් මතක මිනිහෙක්. වහලෙක් වුණත් තිරිසන් සතෙක් වුණත් ඌ කරපු උදව් හොඳට මතක මිනිහෙක් තමයි මෙන්න මේ උපාලිස් කියන්නේ. එයාගේ බිරිඳ මොන වගේ කෙනෙක්ද? මුල මතක නැති මමත්වයේ පිරුණු ගැහැණියක් තමයි බිරිඳ කියන්නේ. ඇයි? තමන් ජීවත් කරපු අවුරුදු ගාණක් ජීවත් කරපු හඳය විකුණලා දාන්න ඕන කියන වචනේ කිව්ව කෙනා තමයි බිරිඳ. බිරිඳේ කිව්ව වචනයට විරුද්ධ වෙච්ච කෙනා තමයි උපාලිස්. එහෙනම් ළමයි උපාලිස් කියන්නේ හොඳ චරිතයක්ද නැද්ද? හොඳ චරිතයක්. සුදු චරිතයක්. බිරිඳ කියන්නේ මොන චරිතයක්ද? කළු චරිතයක්. ඒ කියන්නේ මුල මතක නැති ගැහැණියක්. නපුරු ගැහැණියක්. හැමෝම නෙවෙයි. මෙන්න මේ බිරිඳ විතරයි. හරිද? එන ඊළඟට යන්න. උපාලිස් උදේ නැගී හඳයා තමාගේ කූඩු තිරික්කලේ බැඳගෙන පොල්ලොය පාලම අසලට යයි. ගාල්ලේ උසාවියට හෝ එහි වෙන කාර්යයකට හෝ යන තිදෙනෙකුගෙන් කරත්තෙහි නංවා ගන්නා ඔහු 9 වන්නට පෙර කඩවතට ළඟා වේ. ළමයි තේරුණා නේද? මේ හඳයා දැන් වයෝවෘද්ධ වෙලා හිටියට මූ තරුණ කාලේ උගේ සෑහෙන වැඩ අරගෙන නේද? ඒක නේද මේ කියන්නේ? පොලට යන්න, මිනිස්සු අදින්න හැමදේම කරලා තින්නේ මේ හඳය පාවිච්චි කරලා. ඒ පාවිච්චි කිරීමෙන් නැත්තම් ඒ හඳයකින් ජීවත් වීමේ කෙලෙහි ගුණය මෙන්න මේ උපාලිස් කියන චරිතයට මතකයි. කෙලෙහි ගුණ දක්වන්න දක්ෂයා. නැත්තම් ඉතාමත් හොඳ පුද්ගලයෙක් විදිහට උපාලිස් චරිතය අපිට ගන්න පුළුවන් වහල්ලු කෙටි කතාව තුල. තේරුණා නේද? යන් ඊළඟ යටපේලියට 20 අවුරුද්දකටත් වැඩි කලක් ළමයි මතක තියාගන්න 20 අවුරුද්දකටත් වැඩි කලක් ඉරිදා සහ සෙනසුරාදා හැර
අනිත් දවස්වල ගාල්ලේ කඩවත අසලට කරත්තේ පැදූ උපාලිස්ගේ දවස්පත ආදායම රුපියල් 2ක් වූයේ කලාතුරකිනි. ළමයි එතකොට මේ අහිංසක සතා නැත්තම් මේ හඳයා අවුරුදු 20කටත් අධික කාලයක් මෙයාට බැල මෙහෙවර කරලකම් තියෙනවා. නැත්තම් වහල්කම් කරලා තියෙනවා. කොච්චර කාලයක් මෙයාට බැල මෙහෙවර කරලා තියෙනවද? තේරුණා නේද? එතකොට මේ හඳයා කියන මේ තිරිසන් සතාගේ හොඳම කාලේ, තරුණ කාලේ, ජව සම්පන්න කාලේ කැප කරලා තියෙන කවුරු වෙනුවෙන්ද? මෙන්න මේ උපාලිස් සහ ඔහුගේ දරු පවුල වෙනුවෙන්. තේරුණා නේද? කොච්චර කරත් අවසානෙට විකුණලා දාන තැනට නැත්තම් සලකන්නේ නැත්තැනට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි දරුවනේ වහලෙකුගේ ස්වභාවය. පුළුවන් කාලේ වැඩ අරගෙන බැරිම තැන අයින් කරලා දානවා. සමාජෙත් එහෙම නේද? කම්පැනි වලත් එහෙම නේද? පුළුවන් කාලේ වැඩ අරගෙන බැරි වුණාම අයින් කරලා දානව නේද? එහෙම තැන් තියෙනව නේද? ඒක නෙවෙයිද මේ නිරූපණය කරලා තියෙන්නේ. ඒක තමයි. ගහගන්න ඉරක් ඔන්න ඊළඟට ඔහු කඩවතට නොයන දවස් වලින් ළමයි මේ ඔහු කියන තැනින් පටන් ගන්න ඉරි ගහන එක මං කියන තැනින් නවත්තන්න. ඔහු කඩවතට නොයන දවස් වලින් 15ක පෝයට හසුවන ඉරිදා දවසක් හැර අනික් ඉරිදා දවස්වල අඹරාව නැති බරභාගයක හඳයා බැඳ ඌලවා ගැමියන්ගේ පොල්ලෙලි ඇද්දුවේ. ඇතැම් විට හුණුගල් ඇද්දුවේ. හුණුගල් ඇද්දුවේ කියන තැන ඉරක් ගහගන්න. මේක පාඩම් කරගන්න ළමයි. මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දරුවනේ වහල්ලු කෙටි කතාවෙන් ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ වහල්ලු තේමාවට සාධාරණයක් කරන්න කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් නැත්නම් මේ වහල්ලු කෙටි කතාවේ ඉදිරිපත් කර ඇති තේමාවට ගැලපෙන පරිදි වික්‍රමසිංහයන් කතාව ඉදිරිපත් කර ඇද්ද පිරික්සන්න කියලා වගේ හද දැම්මොත් මේ උද්ෘතය දාලා ළමයි කියන්න පුළුවන් ඒක තනිකරටම වහල් ස්වභාවයන් තියෙන්නේ. සතිය දවස් 5 මේ මිනිස්සයට වැඩ කරලා සෙන්සරයිස් දවස් දෙක හිස් කරත්තයක මෙන්න මේ හඳේ බැඳලා ගමේ යවනවා. මිනිස්සු පොල්ලෙලි ටික අද්ද ගන්නවා, හුණු ගල්ලා දිනවා. බරවැරි ටික සේරු කරගන්නේ හඳයා. උපාලිෂ්ඨ සෙනසුරාදිරිද නිවාඩු වුණාට හඳයට ළමයි මේ අවුරුදු 20 තුල කිසිම දවසක නිවාඩුවක් හම්බෙලා නැහැ. සෙනසුරාදිරිදත් වැඩනේ. ඒ කියන්නේ අංක එකෙන්ම කවුද මේ? අංක එකෙන්ම මතක් වෙන කවුද එතකොට මේ? වහලෙක්. තම සාමිය වෙනුවෙන්ම කැපුණු වහලෙක්. ඒ කොච්චර කරත් හඳයගේ උපාලිෂ්ඨ තියෙන ලෙන්ගතුකම අඩු වෙලාද? අඩු වෙලා නැහැ. අවුරුදු 20ක් අඹුරලත් අඩු වෙලා නැහැ ළමයි. එහෙනම් ඒ උද්දෘතය අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. ඔයාලට හොඳ ප්‍රශ්නයක් ලියන්න දාන්න පුළුවන් සුපිරිම උද්දෘතයක් තමයි ඒක. ළමයි ඊළඟට බලන්න ඊට යටින් තියෙන එක උපාලිස් සුරතල් කෙලේ තමන්ගේ දරුවන් සමග නොව හඳයා සමග හරි ලස්සන එකක්. ඒ කියන්නේ ළමයි මේ උපාලිස් තමන්ගේ දරුවන්ටත් වඩා කාටද ආදරේ? හඳයට. ඇයි? උපාලිස් දන්නවා තමන් බිරිඳ සහ දරුවන් ජීවත් වෙන්නේ මේ හඳේ නිසා කියලා. මං කලින් කිව්වනේ උපාලිස් කියන සුදු චරිතයක් කියලා. විනිවිද පෙනෙන චරිතයක් කියලා. ඇයි? උපාලිස් මුල මතක මිනිහෙක්. තමන්ට උදව් කරන මිනිස්සු මතක මිනිහෙක්. ඒක තමයි ළමයි. උපාලිස් තමන්ගේ දරුවන්ටත් වඩා හඳයට ආදරේ කරේ. බිරිඳ එහෙම කෙනෙක්ද? නෑ. බිරිඳ එහෙම එකක් නෑ. බිරිඳට මුල මතක නෑ. යමු ඊළඟ එකට. මසකට වරක් තෙල් ගා පිස දමනු ලබන උගේ ඇඟෙහි කිනුතුල්ලෝ බෝ නොවූහ. උගේ ඇඟෙහි ඇටමැස්සෙකු සිටින දුටු විට ඔහු බැඳී වැදුණු මුවෙකු හඹන වැද්දෙකු මෙන් වූ සෙවීය. ළමයි ගන්න රතු පෑන හරි පාක් කරන ඔයාලා ගඟ තියෙන මොනවා හරි දෙයක් ගන්න දරුවෙකු කියන තැනින් පටන් ගන්න. දරුවෙකු හදන මවක මෙන් හඳයාට සාත්තු කළහු ඌට කිසි කලක නොතැළුවේය. ඒ වගේම කරත්තෙහි බැඳි වූ ගමන සීන් කළ හැම විටම ඔහු කලේ උගේ කිරිජ්ජ පල්ලට පස්සේ කියලා දෙන්නම් කිරිජ්ජ පල්ලට කෝටු යවා හා පුතා යන් කියමින් කිති කැවීම පමණි. කිති කැවීම පමණි කියන දැනට ළමයි ඉරිගා ගන්න. එතකොට දරුවෙකු හදන මවක මෙන් කියන තැන ඉඳන් කිති කැවීම පමණි කියන යනකම් ඉරිගා ගන්න. ඒක මාක් කරගන්න. ඒකත් හොඳ උද්දෘතයක්. ඔයාලට මේ උද්දෘතය පාවිච්චි කරන්න පුළුවන් ළමයි උපමාවක් භාවිතා කිරීම පිළිබඳව, ගැමි වහර භාවිතා කිරීම පිළිබඳව,
උපාලිස් හඳයට දැක්වූ කරුණාව ආදරය ඉදිරිපත් කරන්න මෙන්න මේ උද්ෘතය පාවිච්චි කරන්න පුළුවන්. ළමයි මේක අලුත් වචනයක් ඔයාලට අහුණා. මොකද්ද? කිරිජ්ජ පල්ල. මොකක්ද කොවේ? කිරිජ්ජ පල්ල. ළමයි කිරිජ්ජ පල්ල කියන්නේ මොකද්ද? හරකගේ කකුල් දෙක අස්ස. හරකගේ කකුල් දෙක අස්සට කෝටුව දාලා කිති කැව්වම තමයි මූ යන්නේ. ඒ ගොඩක් එහෙමයි දරුවනේ. අතීතයේ ඔය ගොඩාක්ම මේ වගේ උපාලිස් ලිඳලා තියෙනවා. ඒ කියන්නේ සත්තුන්ට ගොඩාක් ආදරේ කරුණාවයි. කෙවිතෙන් තලන්නේ නැහැ. ඒ වගේ කරන්නේ මෙන්න මේ කිරිච්ච පල්ලට කෝටුව දාලා කිති කවනවා. හරකට කිතිනේ ඉතින් දුවනවා. ගහන්නේ නැහැ ඒ ආදරේට. හැබැයි තවත් සමහරු කිරිච්ච පල්ලට ගියාවේ කෙවිතෙන් තල තමයි හරක දක්වන්නේ. එතකොට දරුවනේ මෙන්න මේ උපාලිස් කියන පුද්ගලයා හඳයාට තලන්න තියෙන ලෝභකම තියෙන ආදරේ හින්දා තමයි මෙන්න මේ කිරිච්ච පල්ලට කෝට්ට දාලා කිති කවන්නේ. කෙවිත දාලා කිති කවන්නේ. එතකොට හරක දුවනවා. අහලා බලන්න වැඩිහිටියෝන්ගෙන් කොහොමද ඒක වෙන්නේ කියලා. තේරුණා නේද? එහෙනම් ඒකත් ඉරි ගහ ගන්න මං කිව්වාගේ අර ඕන ප්‍රශ්නයක් આવොත් මේ උද්ෘතේ දාන්න පුළුවන්. ඊළඟට යන් ඊළඟ ඡේදයට රියෙහි නැගුණු මගියේ ගවයා වේගයෙන් දුවවන්නට වෑයම් කොට නොහැකූ ඇතම් විටක උපාලිස්ට බැනවදී. උපාලිස් සිනාසෙමින් පාත් වී හඳයාගේ කොන්ද රත කසා අනික් අතින් ගත් කෝටුගේ දෙකකුල් අතරින් යවා හා පුතා යන් කියයි. කොච්චර යන මිනිහ කෑ ගැව්වත් හයියෙන් ඵලයන් කියලා. හැබැයි උපාලිස්ට ආයි තලන්නේ නැහැ. එයා කරන්නේ කිති කවන එක. ආදරේ හින්දා. එයා ලෝභයි. ලෝභයි මේ හඳේට තවන්නේ. ඒකයි දරුවනේ හඳේ උපාලිස්ට මෙච්චර ලෙන්ගතු. තේරුණා නේද? ඊළඟ එක. මුදලාලි යන්නේ උසාවියටද? උපාලි අසයි. ඕ මිනිහෝ අද නඩුවක් තියෙනවා. තරහෙන් නේද? තව හුඟක් වෙලා තියෙනවා. මම අටට ඉස්තර වෙලා මුදලාලි මහත්තයා කඩවත ළඟ බස්සන්නම් කියමින් ඔහු පෙරදිග හස බලයි. තාම 6:00 නැහැ. ගහගන්නිරා. කොතනින්ද? තව හුඟක් වෙලා තියෙනවා. තාම 6:00 නැහැ කියන තැනට ඉරක් ගහ ගන්න. නැත්නම් ඒක මාක් කරගන්න. ළමයි ඒකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අතීත ගැමියාගේ දක්ෂතාවය. අතීත ගැමියා අර මං කලින් කිව්වා වගේ වෙලා බලලා තියෙන හස බලන. ස්වභාවික సౌందර්යයේ වෙනස් වීම බලලා තමයි වෙලාවල් කියලා තියෙන්නේ. නැත්තම් වෙනස් වීම කියලා තියෙන්නේ. එහෙනම් ළමයි ඒකත් ඉරි ගහ ගන්න. ඒකත් පාඩම් කරගන්න. දැන් උද්දුත 6ක් කිව්ව නේද? 5 6 7ක් කියලා තියෙනවනේ. හරි. දැන් ඊළඟට ප්‍රධාන මට වැදගත්ම දේ මෙන්න මේ ටික දෙන එක ඔයාලට. ඇයි පාඩම් කරගන්න ඕන එක දුන්නට පස්සේ පේපර් එක ගොඩ දාගන්න පුළුවන්. තේරුණා නේද? දැන් ඊළඟට 20 අවුරුද්දකට වැඩි කලක් නියමිත වේලාවේ රිය පදවාගෙන ගාල්ලට යාමෙන් ලත් පුරුද්ද ඇති උපාලිස් නැගෙනහිර පැත්තේ අහස බලා වේලාව නිවැරදිව කීමට දත් එකේ මොකක්ද ඒකෙන් කියන්නේ? උපාලිස්ගේ ළමයි පළපුරුද්ද 20 අවුරුද්දක 20 වසරක පළපුරුද්ද තමයි ඒ කියන්නේ. අහස බැලුව වෙලාව කිව්වා. අතීත ගැමියන්ගේ පළපුරුද්ද. ඔහු අහස බලා වෙලාව කිව් ඇතම් විට මගේ තම සාක්කුවෙන් ඔරලෝසුව ගෙන බැලුවේය. උපාලිස් කිව් වෙලාව ඔරලෝසුව වෙලාවට වෙනස් වූ ඉතා කලාතුරකින්. කලින් කිව් එක නේද? අද උපාලිස්ගේ මිදුලෙන් නික්ම ගමන් කළ හඳයා වරින් වර වලිගය උස්සා තම කොන්ද හරහා යවනු බලා සිටි උපාලිස්ගේ බිරිඳ යලිත් මෙසේ කීවේය. ගහ ගන්න ඉරක්. ඊට යටින් තියෙන උද්ෘතයට මෙන්න මේ ටික ගහගන්න. දැන් ඌ නාකි පිට පුරාම මැස්ස වහනවා. ඌට හොඳට කන්න ලැබෙන්නෙත් නැහැ. එක එක මිනිහ ඌ අල්ලලා බැඳගෙන වැඩ අරන් උන්නක් කුටියක්වත් නොදී අතාරිනවා කියන තැන ඉඳලා ඉර ගහගන්න. ඒකත් පාඩම් කරගන්න. නපුරු බිරිඳකගේ ප්‍රකාශයක් දැක්ක නේද ළමයි? 20 අවුරුද්දක් කන්න දුන්න හඳයට අනුකම්පාවක් නැති කෙනෙක් තමයි මේ උපාලිස්ගේ බිරිඳ කියන්නේ. ඒක තමයි කියන්නේ වැරදිම කියන්නේ. එතකොට මේ උපාලිස් කියන කෙනා නැති වුණ දවස කවුද හඳයට සලකන්නේ? බිරිඳද? සලකන්නේ නැහැ. ඒක නෙවෙයිද කියන්නේ? උපාලිස් කොච්චර හඳය ගැන හොයලා බැලුවත් බිරිඳ තමයි දරුවනේ අඩුපාඩු කියන්නේ.
දැන් තමයි මේ මනුස්සයට නාකිය කියලා පේන්නේ. ඇයි ඒ අහිංසක සතා නාකි වුණේ නැත්තම් වයෝවෘදුනේ 20 අවුරුද්දක් පුරා නැත්තම් ඊට වැඩි කාලයක් උපාලිෂ්ඨ බිරිඳට දරුවන්ට කඹරපු හින්දා වහල්කම් කරපු හින්දා මුල මතක නැති ගැහැණියක්. හරි. දවස මුළුල්ලේම උලා කාලත් ඌට බඩ පුර ගන්න බෑ. උගේ ඇටකට පෑදිලා ඉරණම් කැට දිරච්ච වැටක් වගේ උපමාවක් මාක් කරගන්න. ඒක නිසා නොවෙන්නම් ඌ විකිණීම වඩාත් නරක උපාලිස් කීවේය. ඔන්න ළමයි ඉරක් ගහගන්න මෙන්න මෙතන ඉඳන්. ඌ අවුරුදු 12ක් පමණ අපට විය කරලා හම්බ කරලා දුන්නා. අපි මෙහෙමවත් ජීවත් වෙන්නේ ඌ නිසායි. අන්න ළමයි ගහගන්න. එතකොට උපාලිස් පළවෙනි පාරට කියන දැන් උද්දුත කීයද? උද්දුත 8යි 9යි. උපාලිස් තමන්ගේ බිරිඳට කියනවා හම්බ කරලා දුන්න සතාව විකුණන් කන්න බෑ ගෑණියේ කියලා වගේ දෙයක් නේද මෙතන කියන්නේ. ඒ කියන්නේ ළමයි මම කලින් ගමන් ගානක් කිව්වගේ උපාලිස් දන්නවා හඳයාගේ තරුණ කාලේ කැප කරේ තමන්ගේ පවුල වෙනුවෙන් කියලා. ඒකින්ද උපාලිස් කැමති නෑ හඳයව මස් කඩේට විකුණන්න. මේ ගෑනු මිනිස්සු මේ විකුණන්න ගන්නේ මස් කඩේට නේද? නැත්තම් මේ වයෝවෘද්ධ හරකෙක් කොහෙටද විකුණන්නේ වෙන්නේ? තැනක් නෑනේ මස් කඩේටනේ. ඒකින්ද උපාලිස් ආයි කියනවා සුදු චරිතයක් බිරිඳ කළු චරිතයක්. දෙපා නගා ගමන් නොකළ හැකි කොරෙකුසේ ඇදෙහි වැතරගත් උපාලිස් තමා වරක් මරණයෙන් බේරුම් සැරි සිහි කළේය. 8 මාසකට පවන පෙර දවසක කඩවත බලා කරත්තය පටවාගෙන ගිය ඔහු බෝම්බුලියට ගසාගත් පයලිස්සීමෙන් පාර මැද ඇද වැටුණේය. ගලක් ගැසූ කලක මෙන් ඒ වෙලේම රිය නොනැවතුනි නම් ඒ රිය ගමන් කරන්නේ ඔහුගේ පපු උඩිනි. රිය නැවතුනේ මා අපොයි කියමින් වැටෙන හඬ ඇසූ ගවයා එහෙමම නැවතුනේ හේිනි. උපාලිස් හොඳින් දනි. බිම වැටීමෙන් කොන්ද බිඳුණු උපාලිස් හමසක් ගත කළේ මහත් වේදනාවකින්. ඔහු දැන් ඇඳෙන් නගින්නේ මල පහ කරුණු පිණිස පමණි. ළමයි කතාව පටන් ගද්දිම කිව්වේ නෑ උපාලිස් කියන්නේ ලෙඩෙක් කියලා. උපාලිස් කියන්නේ එක්තැන් වෙච්ච පුද්ගලයෙක් කියලා. හැබැයි කතාව මැදදී බලන්න ලස්සනට ඔහුට වෙච්ච සිදුවීම ඉදිරිපත් කරලා තියෙනවා. එතෙන්දි තමන්ගේ ජීවිතේ බේරගෙන උපාලිස්ගේ ජීවිතේ බේරගෙන තියෙන්නේ කවුද? මෙන්න මේ හඳය. ඒක නිසා ළමයි මාටින් වික්‍රමසිංහයන් කතාව අතරමැදි තමයි උපාලිස්ට දැන් සිදු වෙලා තියෙන විපත උපාලිස් දැන් ඉන්න තත්ත්වය ඉදිරිපත් කරලා තියෙන්නේ. තේරුණා නේද? ඊළඟට සැරයටියක් වහල් කොටගෙන පිට නමා දෙපැත්ත අද්දමින් යන ගමන කොතරම් අමාරුවද ඔහු නොනවත්තයි. ළමයි ගහගන්න ඉරක් මල පහ කිරීමට තම බිරිඳගේ හෝ අනිකකුගේ උදව් සෙවීමට වඩා මිය යාම හොඳයයි සිතන ගැමියෝ ගමේ හිඟ නොවෙති. උපාලිස් ඔවුන්ගේ එකකි. ඉරක් ගහගන්න. මොකක්ද ඒකෙන් තේරෙන්නේ? උපාලිස් සහ බිරිඳ හඳයා වහලෙකු කරගෙන සිටියත් උපාලිස් කියන පුද්ගලයා බිරිඳකගේ වහලෙකු වීමට කැමතිද නෑ. ඒ කියන්නේ ළමයි ඇති පුද්ගලයෝ කවදාවත් වහලෙකු වීමට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ කියන්නේ ඔවුන් හැමදාම උත්සාහ කරන්නේ මෙන්න මේ උඩ කියන නැත්තම් ඇති කියන සීමාවේ ඉන්න. කවදාවත් නැති කියන පහත් සීමාවට එන්න කිසිම ආසාවක් නැහැ. Tamanට බැරි වුණත් වයෝවෘද්ධුණත් එකතැන් වුණත් ඔවුන් එන්න කැමති නැහැ. ඒකනේ ළමයි කියන්නේ තමන්ගේ බිරිඳටවත් වහල් වෙන්නේ නැහැ කියලා. තේරුණා නේද? තමන්ගේ බිරිඳටවත් වහල්කම් කරන්නේ නැහැ කියන එකෙන් තේරෙනවා මේ උඩ පැලැන්තිය මේ වහල්ලු කරගෙන හිටිය පුද්ගලයන් මෙන්න වහල්ලු සීමාවට වැටෙන්න වචනකින්වත් කැමති නැහැ කියලා. ඒකයි වික්‍රමසිංහ එතන ඉදිරිපත් කරලා තියෙන්නේ.